මේ සමස්ත ලෝක ධාතුව දෙස බලනකොට එහෙම නැත්නම් මේ ලෝකය එහෙම නැත්නම් මේ ජීවිතයේ දෙස බලනකොට ධර්මයට අනුව මේ දිනදා අපිට පීඩා පමුණුවන විපත් වලට වඩා බෙහෙසුණු පිළියම් රහිත පිළියම් සෙවීම දුෂ්කර විපත් තියෙනවා නේද? ඒ විපත් අතර භයානක විපත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ යන මිනිසුන්ගෙන් සුවිශාල පිරිසක් මහ පොළොවේ පස් වගේ විශාල පිරිසක් പ്രേත ලෝකයේ, නිරය, තිරිසන් ලෝකයේ ආදී දුක් සහිත තැන් වලට යනවා කියලා. ඒ වගේ මේ ලෝකයේ තිබෙන භයානක උපද්‍රව අතර අපට පෙන්වා දෙනවා බුදුරජාන් වහන්සේ. අපට මේ ඇහැට පේන දේවල් අතරම සැඟවුණු බිහිසුණු භයානක මිදීම දුෂ්කර නමුත් කෙසේ හෝ මිදී යුතු උපද්‍රව තිබෙනවා. ඒ උපද්‍රව තමයි ජරාවට පත්වීම, ලෙඩවීම, මරණයට පත්වීම. අපි මෙලව තිබෙන මේ ඇතම් උපද්‍රව ගත්තොත් මේවයින් මිදිලා සුළු කලක් අපිට ඉන්න තියෙනවනේ නේද? දැන් බලන්න අපි දන්න මේ මෑතම ඉතිහාසය. අපි අවුරුදු 60ක ඉතිහාසය පස්සට දාමු, පැත්තක දාන්නකෝ. ඒකද අමතකයි කියමු. නමුත් මීට අවුරුදු කීපයකට කලින් ගත්තොත් එහෙම 2018 19 වගේ කාල ගත්තොත් 20 වගේ ගත්තොත් නේද? සමස්ත රටම බිහිතියෙන් වෙලී හිටියා මරණ බිහිතියෙන්. නේද? ඥාතින් අතහැර දාලා දුවන මට්ටමට මිනිස්සුන්පත් වෙලා හිටියා. මිනිස්සුන්ට ආහාර නැති වෙයිද? මෙහෙම බයෙන් ඉන්නවා. ඉතින් කලින් කලට මේ වගේ විවිධාකාර අරබුද තුළ අපි පීඩාවටපත් වුණා. අපි අවුරුදු 60ක වගේ කාලයක් ඉතිහාසයේ මතක තියාගන්න පුළුවන් කට්ටිය සීකරතේරේ අපි මේ පුංචි මිනිස්සු මදුරෙක්ගෙන් විනාශ වෙන මිනිස්සු කොස්සැටයකින් පහර කාලා මැරෙන්න පුළුවන් මිනිස්සු කොයිතරම් බැට කාලා ඇද්ද නේද? කොයිතරම් තැලුම් කාලා ඇද්ද? එහෙම හිටපු අපි තමයි මේ පහුගිය කාලේ අතිශය කුරිරු විදිහේ පහර කෑම් වලට සබහා දහමට මුණ දුන්නේ.